වටහා ගන්න කියන ජනතාවට අත ලොස්සකට විලිබියත මේ ඇසේ පසලොස්සකට තව සමහරු එලිබැස්සේ 2030ට ලොව අවිවරුසා ගැස්සේ 700 කෝටියක් වැළලී පස්සස්සේ මෙන්න මේ පණිවිඩයටයි අපි ගමන් කළ යුත්තේ. කෝටි 700ක් පස්සස්සේ වැළලෙනවා කියවහම ඔබ මොකද හිතන්නේ පුතේ? ඔබ මෙන්න මෙහෙම කරපන් එදාට හිටියොත් ඉදී හයම සාදු කියපන් 2030 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා උදේ 3:42ට ලංකාවෙන් නැස්තිගාවි භාවිතා වීම සිදුවේ. අන්න එදාට මේ 700 කෝටියක් පස්සස්සේ වැළලෙන තැනට එනවා. කවයක් කමාගෙන එනවා 2030 සැප්තැම්බර් මාසේ 23 වෙනිදා මේ නැස්තිගාවි ගහන වෙලාවට අන්නේ නේරම්බර වාතේ එන්නේ දකුණු ආසියාව ලංකාව ශ්‍රී ලංකාව දකුණු ආසියාව සිසාරා තල්ලෝ කරගෙන ගිහිල්ලා අරාබි ලෝකයේ පැත්තට තල්ලු වෙලා යයි. ඒ වගේ හුලම් ප්‍රහාර 3ක් එනු ඇත. ඉතුරු වෙන්නේ බුදුදහම පමණයි රත්තරන් පුතේ මතක තියාගන්න. 2030 මිත්‍යා මත ටික වලලන්නේ නැතුව රෙද්දස් හදා ගන්න බබල. සත්‍යවාදී පිරිසිදු සිත මේ කුණු ගොලෙන් මේ සිත පුරවගෙන මේක ස්වභාව ධර්මයට එරෙහිව මිනිසා යෑම නිසා ස්වභාව ධර්මයේ විසින් මිනිසාට එරෙහිව පහර දීමක් මිනිස් ක්‍රියාකාරකම් මුල් කරගෙන ස්වභාවික දේවල් මුල් කරගෙන මිනිසා විසින් කරපු විනාශය මිනිසාටම දඬුවම් ලැබෙන ක්‍රමයක්. ඒක හේතු කොටගෙන 2030ට ලොව විවසා ගැස්සේ 700 කෝටියක් වැළලී පස්සස්සේ. මං කියනවා මම දකිනවා 2020 මම දැක්කද? 2020 මම වේල පහ තියලා කිව්වා මෙහෙම විශාල මුළු ලෝකෙම මේ ප්‍රශ්නයක් ඇති වෙනවා. මුළු ලෝකෙම බරපතල ගැටුම් සහිත තත්ත්වයක් ඇති වෙනවා මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වභාවික විපත් නිසා. තීච්ඡ දයන් නිසා ගොවේල පහකුවා ඒකත් සමග තමයි මම කිව්වේ 2030 මීට වඩා ගැඹුරුයි දරුණුයි. 2020 ස්වාමීන් වහන්සේ පෙරහුරුවක්ද ස්වාමීන් වහන්සේ පෙරහුරුවක් හැටියටයි කියන්නේ. අද ඒවා ඇති වෙන සාමාන්‍ය සරල සිදුවීමකට පෙර ඇති වෙන හැඟවීම ටිකක් ඒ යන්නේ. මේක කොරෝනා කියන එක ගේ තරම් හිතට ගන්න තරම් දෙයක් නෙවෙයි. මේකේ හැඟවීමත් සමග ඉදිරියේ පරිස්සම් වෙන්න ඕන.